මිරිස් ක්‍රිස්පියට බදින වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. මීට කලිනුත් මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. ඒ වීඩියෝ එක ගොඩක් පරණ නිසා මට හිතුණා ආයෙමත් මේ වීඩියෝ එක අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් මිරිස් බදින වීඩියෝ එක මගේ 1 මිලියන් පවා views ගියා. ඒ තරම් මිනිස්සු ඒ වීඩියෝ එකට කැමති. ඉතින් බලමු කොහොමද මම බැදගන්නේ කියලා. සාමාන්‍යයෙන් මම මිරිස් වදිනකොට ටිකක් වැඩිපුර මිරිස් ගන්නවා. ඊගාවට මිරිස් කරල් ටික මේ වගේ දෙකට කපා ගන්නවා. කපාගෙන ඒකට ඔයාලට වතුර එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලුණු වැඩිපුර ඕනේ. ලුණු එකතු කරලා තව විනාකිරි. විනාකිරි වතුරේ ලුණු සහ වතුර එකතු කරලා ඒ වතුරේ මේ මිරිස් ටික පොඩ්ඩක් මම පෙගෙන්න තියෙනවා. ඉතින් ගොඩාක් අය මට කිව්වා ලුණු වතුරේ මිරිස් තම්බලා බැදලා ගන්න එතකොට ක්‍රිස්පියට තියෙනවා කියලා. නමුත් එතකොට ලුණු රස නෑ මේ මිරිස් වල. මේ විදියට මේක විනාඩි 10ක් විතර පෙගෙන්න තියලා අපි ගමු මේක බැද ගන්න. හොඳට වතුර බේරලා මේ ටික බැද ගන්න ලෑස්ති කරගන්න. තව එක ටිප් එකක් තියෙනවා මිරිස් බදිනකොට තෙල් හොඳටම රත් වෙනකන් ඉන්න එපා අපේ මිරිස් කරල් ටික එකතු කරන්න. තෙල් ටික සාමාන්‍යයෙන් රත් වේගන එනකොට මිරිස් කරල් ටික එකතු කරන්න මතක ඇතුව අඩුම ගින්දරේ මේක බැද ගන්න. නැත්තම් අපේ මිරිස් කරල් ටික කළු වෙනවා. ඒක ක්‍රිස්පි වෙන්නේ නැහැ නිකන් පෙඟෙන ගතියක් එනවා. තෙල් ටික රත් වෙන්න කලින් අපිට තියෙන මේ විදිහට මිරිස් කරල් ටික එකතු කරගන්න. ඊගාවට මේක අඩු ගින්දරේ හිමින් සැරේ බැද ගන්න ඕනේ. දැන් මිරිස් කරල් ටික ගොඩාක් දුරට ලෑස්ති. ඉතින් මේ වගේ පාට වෙනස් වෙනකොට ඔයාලට පුළුවන් මේ ටික තෙල් බේරලා ලිපෙන් අයින් කරගන්න. දැන් මිරිස් කරල් ටික ඔක්කොම බැදගෙන ඉවරයි. මේක උණුවෙන්ම තියෙනකොට ඔයාලට තියෙන්නේ මේ වගේ හොඳට ලුණු ටිකක් මේක උඩින් ඉහින්න. ලුණු ටිකක් වැඩිපුර ඉස්සර කමක් නැහැ. ලුණු රසට තියෙනකොට තමයි මේ මිරිස් රස වැඩි. ඉතින් මේ වගේ ලුණු ටික ඉහලා හොඳට මේක කලවම් කරගන්න. නිවුණාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොච්චර ක්‍රිස්පියට තියනවද කියලා මේ මිරිස් ටික. දැන් බලමු අපේ මිරිස් වල ක්‍රිස්පි ගතිය. ඉතින් දැක්කද ඔයාලට ඇහෙනවද? මාර විදියට ක්‍රිස්පියට මේ මිරිස් ටික බැදිලා තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් හරිම කැමතියි මේ විදියට මිරිස් බැදලා කන්න. ලුණු රසට නිකම්ම මිරිස් කරලා බැදලා ගන්නවට වඩා මේ විදියට බැද්දම මාරම රහයි. ඉතින් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. සරලයි වගේ පෙනුනට මේක හරිම ප්‍රයෝජනවත්. ඉතින් මිරිස් කන්න කැමති අයට ඉතින් ඔයාලටත් පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. අනිවාර්යෙන්ම try කරලා බැලුවොත් ඉතින් රස මට කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මම එහෙනම් ගිහින් එන්නම්. මේක කල් තියා ගන්නත් පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් බැද්දම සතියක් විතර තියා ගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්.